හරි. කොටස් වෙනද. මේ කොටස් වෙනදපොළ කියන්නේ මොකක්ද? ෂෙයාම අපිට ඉන්න අහලා ඇති. කොටස් වෙනදපොළෙන් කෙරෙන්නේ මෙන්න මෙහෙම. දැන් හිතන්න කඩේක තියනවා කේක් කපලා. කඩේක තියෙන කේක් එක. මනසේ ගිහිලා මෙන්න මේ කේක් එක ගන්නවා රුපියල් 2000ක් තියෙනවා. මේ කේක් එකේ මිල කීයද? රුපියල් 2000යි. මේ A කියන මිනිසයා B කියන කඩේ ගත්තා. 2000ක් දීලා කේක්. ඊට පස්සේ මෙන්න මේ A කියන මිනිසයා මෙන්න මේ කේක් එක කෑලි කපනවා කෑලි 20කට. 2000ට ගත්ත කේක් එක කෑලි 20කට. කෑලි කීයකට ගත්තොත් 20කට. නැත්තම් මේ කෑලි එක අපිට මේ කියන්නේ කොටස් කියලා. කොටස් 20කට ගත්තා. මෙයා මෙන්න මේ 2000කට ගත්ත කේක් එක දෙන් කැපුවා කෑලි නැත්තම් කොටස් 20කට. මෙයා ඊට පස්සේ මෙයා මේ කට්ටියට විකුණනවා. එක කොටසක මිල රුපියල් 50 ගාන. රුපියල් කීයකටද? රුපියල් 50 ගාන. 50 ගාන විකුණනවා 20. වෙන්න එනවා එක පුත්කලේ. මෙයා ඉන්න ගන්නවා කෑලි 10ක්. කෑලි 10ක් ගන්නවා. එක කොටසක මිල කීයද? 50යි. එහෙනම් කොටස් 10ක් ගන්න යාට කීයක් යනවද? 50 ඒවා 10ක්. එක කොටසක මිල වැඩි කරලා ගත්ත කොටස් ගන්න. රුපියල් 500ක් යනවා. 10ක් කියා කොටස් 20යි තියෙන්නේ. තව ඉතුරු කීයද? 10යි. තවත් එක්කෙනෙක් එනවා. තව ගෑනු කෙනෙක් ගන්නවා කොටස් 4ක්. එක කොටසක් 50යි කොටස් 100ක්ද 4ක්. ඒ කියන්නේ කියපු ගාන යාට 200යි. 10ක් ගියා 4ක් ගියා. තව කීයක් ඉතුරුද? තව කෑලි 6ක් ඉතුරු. එහෙනම් මේ 6 ගන්න යන ගාන කීයද? 50 ඒවා 6ක්. කීයද 50 ඒවා 6ක්? 300. මෙයා මෙන්න මෙහෙම කේක් එක අරගෙන කෑලි 20ක් කපලා වික්කන් එයාට ලැබිච්ච මුළු මුදල කීයද? 500යි 200යි 300යි. දැන් මට කියන්න මුලින්ම මෙයා කරේ මොකද්ද? කේක් එකක් ගත්තා. නැත් කේක් එකක් ගත්තා. මෙයා කේක් එක ගන්න යොදවපු මුදල. මෙන්න මේ මුදලට අපි කියනවා මොකක් හරි මුදල. මේ වගේ මුදලකට අපි කියනවා ආයෝජිත මුදල. මොනවා හරි දෙයක් ගන්න යොදවන මුදල නැත්නම් ආයෝජනය කරන මුදලට අපි කියනවා මොකද්ද? ආයෝජිත මුදල. නැත්නම් ආයෝජනය කළ මුදල. මෙන්න මෙහෙම යම් කිසි එකක් අපි කෑලි වලට බෙදුවා. මෙන්න මේ කෑලි වලට අපි කියනවා නම මොනවද? කොටස්. ඊට පස්සේ කොටසක් මෙයා 50යි කියලා මේවා කරා. එක කොටසක් රුපියල් 50ක් විකුවේ. එහෙනම් අපි කියනවා කොටසක මිල නැත්නම් විකුණපු මිල අපි කියනවා කොටසක විකුණු මිල. කොටසක විකුණු මිල කියන්නේ රුපියල්. ඒ කියන්නේ ඒක මොකද්ද අපි කියන්නේ? කොටසක විකුණු මිල කියලා කියන්නේ කොටසක් විකුණන මුදලට. එතකොට මෙන්න මේ පුත්කලයෝ එකිනෙකා කොටස් ගන්න වියදම් කරනවා ගන්න. මේ මොකද එයාලා ගන්න එයාලා විසින් මොනවද මේ කොටස් ගන්න යොදවන මුදල. එතනදි කිව්ව මෙයා මේක ගන්න යොදවුව 2000ක්. ඒකට කිව්ව අපි ආයෝජනය කරන්නේ. මෙන්න මේකේ පුත්කලයා මේ 500ක් දීලා කොටස් 20ක් දීලා 300ක් දීලා මෙන්න මේ වගේ මේවා ගන්න මෙයාලා යොදවපු මුදලට කියනවා ආයෝජනය කරන මුදල. දැන් මට කියන්න මෙයා කේක් එක ගත්තේ 2000කට. ඒක ගත්තේ 2000. මෙයාට මෙන්න මේ කොටස් විකුණන අධික ලාභ කීයද? 500යි 200යි 300යි. එකතුව කීයද? 500යි 200යි 300යි. නේද? කීයද? 1000යි. එයා 2000කට අරගෙන එයාට ලැබුණේ 1000යි. එයාට තියෙන ලාභය කොච්චරයිද? 2000කට එයා කේක් එක ගත්තේ එයාට ලැබුණේ රුපියල් 1000යි. එහෙනම් 2000කට අරන් 1000 ගන්න ලැබුණේ එයාට ලාභයක්ද අලාභයක්ද වෙලා තියෙන්නේ?
අලාභයක්. අපි අලාභය ගන්න කොහොමද? අලාභය හෝ ලාභය ගන්න මෙතන සමීකරණයක් තියෙනවා. අලාභය හෝ ලාභය සමානයි විකුණා ලද මුදල. විකුණා ලද මුදල අඩු කරනවා ගත් මුදල. කියන්නේ විකුණලා ගත්ත මුදලෙන් අඩු කරනවා අපි ගත්ත මුදල. විකුණලා ලද මුදල කීයද? 1000යි. ගත් මුදල කීයද? 2000යි. එතකොට ඍණ ගානක් එනවා. ඍණ 1000යි. ලාභය ඍණ වෙනවා කියන්නේ මේක ලාභයක්ද අලාභයක්ද? අලාභයක්. කියන්නේ අලාභය කීයද? රුපියල් 1000යි. ධන ගානක් આવුත් ලාභයක්, ඍණ ගානක් આવුත් අලාභයක්. දැන් මෙහෙම හිතන්නකො. දැන් මම කේක් එක කතාව කියනවා. ඔන්න ඔය කරුණ ටික මතක තියාගන්න. ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා දැන් කඩේකට ගිහින් ෂෙයා ඔන්න මම කෙලිම ගන්නකො. ඉඩමක පර්චේස් කරනවා. පර්චේස් 6ක්. එක පර්චේස් එකක් ලක්ෂ 5යි. ඒකෙන් පුද්ගලයා ඉඩම් දෙකක් ගන්න. එහෙනම් එයාට යන ගාන කීයද? ලක්ෂ 5 ඒවා දෙක. ඒ කියන්නේ ලක්ෂ 10ක්. ලක්ෂ 10ක් කියලා. මේ මොකද්ද මේ? ඒ කොටස් ගන්න වියදම් කරපු මුදල අපි කියන්නේ මොකද? ඒ විසින් ආයෝජනය කරපු මුදල. ආයෝජනය කරපු මුදල. දැන් මම මේ සූත්‍ර ලියන්නේ. මේවා අත්කරගන්න පළවෙනි සූත්‍රේ නෝ ආයෝජනය කළ මුදල සමානයි මොනවද? කොටසක මිල වැඩි කිරීම කොටස් ගණන. කොටසක මිල වැඩි කිරීම කොටස් ගණන. පළවෙනි සමීකරණය. ඊට පස්සේ දැන් මෙහෙම ගත්තොත් දැන් 5000 ඒවා දෙකක් ගත්තනේ මෙයා. ඒ කියන එක මෙයා කොටස් දෙකක් ගත්ත හින්දා මෙන්න මේ ඉඩමේ විකුණන අයිතිකාරයා එක කෑල්ලක් ගත්තොත් අයිතිකාරයා B කියලා මෙයා ඉඩමින් එක කෑල්ලක් ගන්න කෙනෙක්ට රුපියල් 1000ක් තෑග්ගක් දෙනවා. ලාභයක්, ලාභාංශ, ලාභයක්. මෙයා රුපියල් 1000ක තෑග්ගක් නැත්නම් ලාභයක් දෙනවා. අන්න ඒ වගේ අපි ගන්න මොනවා හරි කොටස් ගන්න පුද්ගලයාට හිමිකරු විසින් දෙන ලාභයට අපි වචනයක් කියනවා. ඒකට අපි කියන්නේ මොකක්ද? ලාභාංශය. එතකොට මේ කොටසකට ලාභාංශය කියන්නේ 1000යි. එහෙනම් අපි මේක කොටසකට දෙන ලාභාංශයට කියනවා කොටසක ලාභාංශය. එතකොට දැන් කොටසක ලාභාංශය 1000යි නම් ඒට කොටස් දෙකම ගන්න කියපු ලාභාංශය කීයද? ඒට ඒ ලද ලාභාංශය ඒ කොටස් දෙකක් ගත්තා. කොටසකට 1000යි නම් කොටස් දෙකට බලන්න 1000 වැඩි කරනවා දෙකෙන්. කීයද? 2000යි. ලාභාංශය 2000යි. කොටසක ඒ ලද ලාභාංශය 2000යි. එතකොට තව සමීකරණයක් එනවා. ලාභාංශය සමානයි මොකද්ද? ලාභාංශය සමානයි එක් කොටසක ලාභාංශය. මේ මුළු ලාභාංශය සමානයි එක් කොටසක ලාභාංශය වැඩි කිරීම කොටස් ගණන. ඊට පස්සේ මම කලින් කිව්වා තව සමීකරණයක් මොකද්ද? ලාභය හෝ අලාභය අපි ඒකට වචනයක් කියනවා අපිට කියනවා ප්‍රාග්ධන ලාභය. හොඳයි. ප්‍රාග්ධන ලාභය හෝ අලාභය සමාන වෙනවා කොටස් විකුණා ලද මුදලින් අඩු කරන කොටස් ගත් මුදල. මෙන්න මේ කොටස් ගත් මුදලට අපි කියනවා මොකද? ආයෝජනය කළ මුදල. මොකද? ආයෝජනය කළ මුදල. ඔන්න ඔය සමීකරණ තුන තමයි මේ පාඩමේ තියෙන්නේ. ඉතින් අපි දැන් ගණන් වලට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF එක දානවා. දැන් ඉතින් බලමු අපි ගණන්. මෙන්න මේ ටික ඔන්න ඔය සූත්‍ර තුන තමයි බලා ගන්න ඕනේ. හරි. මම මේ ටික මම කරන්නේ. ඔයාලා ස්ටොප් කරලා බලන්න. හරි.
පළවෙනි ගාන බලන්න. පළවෙනි ගාන තියෙන්නේ මොකද්ද? කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන අමල් මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 8-10ක් වන සමාගමක. ලියමු. කොටසක මිල රුපියල් 10යි. වන සමාගම කොටස් 8000. ගත් කොටස් ගාන. ගත්ත කොටස් ගාන කීයද? 8000යි. සමාගම එක කොටසක වෙළඳපොළ මිල රුපියල් 15ක් වූ කොටසක විකුණුම් මිල කීයද? කොටස විකුණුම් 15ට පස්සේ කොටසක විකුණුම් මිල රුපියල් 15යි. 10ට රුපියල් 15 විකුණුම් මිල. මුලින්ම අමල් මහතා කොටස් විකිණීමෙන් ලැබෙන ප්‍රාග්ධන ලාභය. අපි දන්නවා ලාභය කියන්නේ මොකක්ද? ලාභය හෝ අලාභයට තියෙන සූත්‍රය මොකක්ද? කොටස් විකුණා ලද මුදලින් අඩු කරනවා. කොටස් අකුරු ගණන් ගන්න එපා. කොටස් ගත් මුදල. කොටස් විකුණා ලද මුදල හොයන්නේ කොහොමද? කොටසක විකුණුම් මිල වැඩි කරනවා කොටස් ගානේ. කොටසක විකුණුම් මිල කීයද? 15යි. කොටස් ගාන 8000යි. 15 8000ෙන් ගුණ කරාම කොටස් විකුණා ලද මුදල. කොටස් ගත් මුදල හොයන්නේ කොහොමද? කොටසක ගත් මිල 10යි. 10 වැඩි කරනවා ගත්ත කොටස් ගානේ සමීකරණ ටික බලන්න. 15 8ෙන් ගුණ කරාම 15 ඒවා 6ක්. 15 8ෙන් ගුණ කරාම 120. එතකොට කීයද? 1,20,000. 8000 10ෙන් ගුණ කරාම 80000යි. එතකොට 1,20,000න් 80000ක් අඩු කරාම අපිට නෝ ප්‍රාග්ධන ලාභ කීයද? 40000යි. දෙවෙනි ප්‍රශ්න මොකක්ද අහන්නේ? ඔයාලා දැන් මේ ගාන බලන්න ඕන ගාන හදන්න try කරලා ඉවරලා උත්තරේ සාකච්ඡාව බලන්න හොඳේ. නැත්නම් මම ලියන එකම ලියා ගන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලා ගාන කරලා ඉවර වෙලා මේක බලන්න හොඳේ. දැන් ගොඩ යන්න බෑ අන්තිම මොහොතේ ඔයාලා ගැටි ඉන්න හොඳේ. ඒකට දෙවෙනි එක. අමල් මහතා ලැබූ ප්‍රාග්ධන ලාභය ඔහු යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස. ප්‍රාග්ධන ලාභය කීයද? 40000යි. දැන් ප්‍රතිශත ලියන්නේ මේ පාඩ මට අදාළ භාග වශයෙන් ලියන එක මේකේ අදාළ ඒවා නෙමෙයි භාග පාඩම. ඒකටම වීඩියෝ එක ගේන්න. දෙවෙනි එක කියන්නේ ප්‍රාග්ධන ලාභය ඔහු ඔන්න ඔය වගේ එකක් ඇහුවොත් ලියන්නේ කොහොමද දන්නවද? මුලින් කියන එක නම උඩට දානවා. එමුනේ ප්‍රාග්ධන ලාභය යෙදූ මුදලේ කිව්වා. ප්‍රාග්ධන ලාභය යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස කියන්නේ කොහොමද? ප්‍රාග්ධන ලාභයෙන් උඩට දාලා යෙදූ මුදලෙන් බෙදන්නේ. ප්‍රාග්ධන ලාභය යෙදූ මුදලෙන් බෙදලා ප්‍රතිශතයක් නම් 100%ෙන් වැඩි කරන්න. එතකොට ප්‍රාග්ධන ලාභය කීයද ආවේ? 40000යි. කොටස් විකුණුම් කොටස් ගන්න යෙදූ මුදල කීයද? එතකොට කොටසක මිල 10 ගානේ 8000ක්. ඒ කියන්නේ 10 ගානේ 8000ක්. ඒ කියන්නේ 8000. එතකොට 10 ගානේ 8000ක් නම් ඒක වැඩි කරන ඊට පස්සේ 100ට 100. බිංදුවට බිංදුව 1 2 3යි බිංදුවට එකම 3යි නම් 2යි 2 2යි මෙතනින් 50යි. එතකොට කීයද? 100ට 50යි. ඔය ගාන බලා ගන්නවා. හරි. ඊළඟට දෙවෙනි ගාන ටික බලමු. දෙවෙනි ගාන මොකද්ද කියන්නේ? ඒකේ ප්‍රාග්ධන ලාභ කතාවක් තියෙනවා. මොකද්ද කියන්නේ බලමු. කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන ගයන් මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 1000ක් වන සමාගමක කොටස් 4000ක් මිලදී ගනී. එම සමාගමේ එක කොටසක වෙළඳපොළ මිල 16ක් වූ. දැන් ඔතනදී මම ප්‍රාග්ධන ලාභය වෙන තව සූත්‍රයක් කියලා දෙනවා. මේක අච්චුව තියෙන ඒත් අපිට ගන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභය හොයන්න අපිට වාච කරන්න පුළුවන් කොටසක විකුණුම් මිල අඩු කරනවා කොටසක ගත් මිල කොටසක හොඳේ ඊට පස්සේ ඒක වැඩි කරනවා කොටස් ගණන. මේ සමීකරණ පාවිච්චි කරන්න පුළුවන් ප්‍රාග්ධන ලාභ අලාභ හොයන්න. මොකද කරන්නේ? කොටසක විකුණුම් කලින් කරේ මොකද? කොටස් වල විකුණුම් මිලෙන් කොටස් වල ගත් මිල අඩු කරා. මෙතන කරන්නේ කොටසක විකුණුම් මිලෙන් කොටසක ගත් මිල අඩු කරලා කොටස් ගානේ වැඩි කරනවා. ඒක ප්‍රාග්ධන ලාභය සමානයි
කොටසක විකුණුම් මිල කීයද? 16යි. කොටසක ගත් මිල 12යි. කොටස් ගාන 4000යි. 16න් 12ක් ගියාම එතකොට එන්නේ මොකද්ද? කොටසකින් ලැබුණු ලාභය තමයි මේ. හොඳ කොටසක ලාභය. මේ මොකද්ද? කොටසකින් ලද ලාභය. කොටසකින් ලද ලාභය. 16න් 12 ගියාම 4යි. 4 ගානේ 4000ක්. ඒ කියන්නේ 4 16යි. මුළු ප්‍රාග්ධන ලාභය කියන්නේ 16000යි. ඒක ලේසි අරකට වඩා සුළු කිරීම අඩුයි. හරි. ඊට පස්සේ ඊළඟ ගාන බලන්න. මේක බලලා ඉවරලා හදපුවනම් හදලා ඉවරලා හද කියලා බලාගෙන අර අනිත් විදිහට ගියත් හරි හොඳයි. මෙතන 16 4000 කරනවා 12 4000 කරනවා. ඊට පස්සේ තුන්වෙනි ගාන බලන්න. පාදගල විශ්ලේෂණ කියන එකක දෙකක් දාන්නේ මේක තුන්වෙනි ගාන ලෙස සලකන්න. කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන සුනිල් මහතා කොටසක වෙළඳපොළ මිල කොටසක මිල රුපියල් 25යිලු කොටස් ගන්න ආයෝජනය කළ මිල සමානයි රුපියල් ලක්ෂ 5යිලු. ආයෝජනය කළ මිල ලක්ෂ 5යිලු. පළවෙනි අහනවා සුනිල් මහතා මිලදී ගන්න කොටස් ගන්න. පළවෙනි කියන්නේ කොටස් ගන්න. ඒක අපි දන්නවා ආයෝජනය කරපු මුදල සමානයි මොකද්ද? කොටසක මිල වැඩි කිරීම කොටස් ගණන නම්. කොටස් ගණන කියන එකට අපි ලියා ගන්න පුළුවන්. ඒ සමීකරණයම කොටස් ගණන සමානයි ආයෝජනය කළ මුදල බෙදීම කොටසක මිල. ඉතින් මේ මිල ගියාම මොකද? කොටසක මිල වැඩි කිරීම කොටස් ගණන සමානයි ආයෝජනය කළ මුදල. අපි හොයන්න තියෙන එකට අනුව අපේ සමීකරණය අපත කරගන්න ඕනේ. හොඳේ. කියන්නේ හරව ගන්න ඕනේ. ආයෝජනය කළ මුදලේද ලක්ෂ 5යි. කොටස මිල කීයද 25යි. එතකොට කොටස් ගන්න කීයක් අරගෙනද යා? 20000 කොටස් 20000 කරගෙන. දෙක. මොකද කියන්නේ? එක් කොටසකට රුපියල් 6 බැගින් වාර්ෂික ලාභාංශයක් ගෙවයින අවුරුද්දකට එයා එක කොටසකට රුපියල් 6ක ලාභයක් දෙනවා. එහෙනම් මේ මුළු ඔක්කොටම කොටස් වලට ලැබෙන ලාභය හන මුළු ලාභාංශය සමානයි නම් මොකද්ද? 20000 වැඩි කිරීම මොකද්ද කරේ? කොටස් ගාන වැඩි කිරීම කොටසක ලාභාංශය සමානයි මුළු ලාභාංශය. 12යි 1,20,000යි. 20000. තුන්වෙනි මොකක්ද කියන්නේ? සුනිල් වසරකට සුනිල් මහතා එක කොටසක් රුපියල් 35 බැගින් විකුණන ප්‍රාග්ධන ලාභය. තුනේ කියන පිටර වෙලා හදපු ඒවා නේ. මොකද කියන්නේ ප්‍රාග්ධන ලාභය සමානයි මොකද මම කියලා දෙන්නේ සූත්‍රය. කොටසක හොඳේ විකුණුම් මිලෙන් අඩු කරනවා කොටසක ගත් මිල වැඩි කරනවා කොටස් ගණන. කොටසක විකුණුම් මිල කීයද? දැන් කියලා දෙමු රුපියල් 35 බැගින් විකුණන. ගත්තේ කීයද? කොටසක් 25 ගන්න. කොටස් කීයද? 20000යි. 35 කියන්නේ 10යි 20000ක් කොටස් එහෙනම් කීයද? ප්‍රාග්ධන ලක්ෂ 2යි. හරිනේ. ඊට පස්සේ මම මේ ඊට පස්සේ හතරවෙනි එකට තියෙන්නේ කොටස් ආයෝජනය නිසා වසරකට පසු සුනිල් මහතා ලැබුව ආදායම. මේ අන්තිම කෑල්ල. මේකෙන් ඉවරයිනේ අපි. අන්තිම ප්‍රශ්නේ කොටස් ආයෝජනය නිසා වසරකට සුනිල් මහතා ලැබුව මුළු ආදායම සමීකරණය දීලා තියෙනවා. මුළු ආදායම කියන්නේ මුළු ආදායම සමානයි ප්‍රාග්ධන ලාභයේ ධන ලාභාංශ ආදායම කියලා. ප්‍රාග්ධන ලාභය අපි හොයාගත්තා ලක්ෂ 2යි. ලාභාංශ ආදායම හොයාගත්තා 1,20,000යි. දෙකේ එකම කරන්නේ 3,20,000යි තමයි එයාට ලැබෙන්නේ මුළු ආදායම. මං හිතනවා දැන් ගාන ඉවරයි මේ ටික බලන්න. මං හිතනවාද ශීර්ය දීප දේවල්වලින් මොකද දෙයක් ගන්න නැති කියලා. බැරි දෙයක් තිබ්බම තේරුම් ගන්න ඇති. පුළුවන් වෙලා තිබ්බ දෙයක් තවත් වැඩි දියුණු කරගන්න. මම මේකත් එක තව ගණන් ටිකක් දානවා. ඒ ටික හදලා ගියාම මම ඒවලත් විවරණ අරගෙන එනවා. දැන් තවත් පාඩම් එක දිගට මෙන්න මේ වගේ ඔයාලට සිද්ධාන්තත් එක ගණන් ඇසුරෙන් ඔයාලා ඉන්න තැනින් ඉහළට එන්න පුළුවන් වෙන
මැසේජ් සහ නාටිකයට ඔයාලත් එක්ක රැඳිලා ඉන්නවා ඊළඟට යනකම්. ඉතින් සුබ දවසක් හැමෝටම.